ලංකාවේ ක්‍රිකට් පිස්සෝ හැමෝම මේ වෙලේ බලන් ඉන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර ක්‍රිකට් තරඟාවලිය පටන් ගන්න. මොකද කිව්වොත් ලංකාව මේ වෙද්දි මාස ගානකින් තරඟයක් ක්‍රීඩා කරලා නැහැ. ඒ හින්දා හැමෝම වගේ මේ වෙද්දි බලන් ඉන්නේ ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශ අතර තරඟයක් බලන්න යන්න. ඉතින් අපි බලමු එම තරඟාවලියේ සියලු තරඟ පැවැත්වෙන දිනය සහ පැවැත්වෙන ක්‍රීඩාංගණය මොකක්ද කියලා. ටෙස්ට් තරඟාවලියේ පළමු ටෙස්ට් තරඟය ගාලු ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ජූනි 17 වෙනිදා ඉඳන් ජූනි 21 වෙනිදා වෙනකම් පැවැත්වෙනවා. ඒ වගේම තමයි දෙවන ටෙස්ට් තරඟය කොළඹ SSC ක්‍රීඩාංගණයේදී ජූනි 25 වෙනිදා ඉඳන් ජූනි 29 වෙනිදා වෙනකම් පැවැත්වෙනවා. එක්දින තරඟාවලිය තරඟ 3කින් සමන්විතයි. එහි පළමු තරඟය ජූලි 2 වෙනිදා එනම් බදාදා දිනේදී ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. එහි දෙවන තරඟය ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදීම ජූලි 5 වෙනිදා එනම් සෙනසුරාදා දිනේදී පැවැත්වෙනවා. කෙසේ වෙතත් තුන්වන එක්දින තරඟය නම් පැවැත්වෙන්නේ නුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී. ඒ ජූලි 8 වන අඟහරුවාදා දිනේදී. ඒ වගේම තමයි හැමෝම බලන් ඉන්න 20 තරඟාවලිය මෙවර ක්‍රීඩාංගණ 3කදී තමයි පැවැත්වෙන්නේ. බංග්ලාදේශය සමගින් පළමු 20 තරඟය පල්ලේකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී 10 වෙනි බ්‍රහස්පතින්දා එනම් පොහොය දිනේදී පැවැත්වෙනවා. ඒ වගේම තමයි දෙවන 20 තරඟය පැවැත්වෙන්නේ දඹුල්ල ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේදී ඒ 13 වන ඉරිදා දිනේදී. තරඟාවලියේ තීරණාත්මක අවසන් 20 තරඟය පැවැත්වෙන්නේ කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගණයේදී ඒ ජූලි 16 වන බදාදා දිනේදී. ඉතින් මේ දිනයන් මතකයේ තියාගෙන ඔයාලට පුළුවන් හැම දවසකම ග්‍රවුන්ඩ් එකට ඇවිල්ලා අපේ කොල්ලන්ට සප් එක දෙන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඒ වගේම තමයි මේ මැච් බලන්න යන්න ටිකට් බුක් කරගන්න ආකාරය පිළිබඳ තොරතුරු ඉදිරියේදී දැනගන්න තාමත් අපි සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්ම අපි සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක රැඳී ඉන්න කියලා ආදරෙන් මතක් කරනවා. ඔබට සුබ දවසක්.